මුළුතන්ගේ කාර්ය මණ්ඩලයේ තප්පේ සහ වැඩි ඇඳුම් පිරිසිදු බව පවත්වා ගැනීම විදේශීය දරුවයි foreign objects ඇතුළුවීම වැළැක්වීම බැක්ටීරියා ගෙන ඒම වැළැක්වීම යන අරමුණු සඳහා වී පහත සිට ඉහළට අනුපිළිවෙලින් පැහැදිලි කිරීම. මිසක් මාස්ක් කි. මුලින්ම මිසක් එක පෙළඳින්න. නිසයි සහ මම හොඳින් ආවරණය වන ලෙස නිසයි වෛර කොටස් තද කර හෙඩ්ස් නැතිබෙන්නේ සකස් කරන්න. හනෝන් චේන් දක්වීම හොඳින් ආවරණය කරන්න. නිසයි පමණක් එළියට තිබීම හෝ හිනවට එල්ලා පැළඳීම් වන ආකාරයෙන් අනිවාර්යයෙන්ම නොකළ යුතුයි. අපිරිසිදු වූහොත් වහම පරත ස්ථාපනය කරන්න. කතා කරන විටද ඒ ඉවත් නොකළ යුතුයි. පුර කපි ඉන්නර් කපි එනර් කැප්. ඊළඟට පෙර කපු එක පැළඳින්නේ හිසෙක්ස් වැටීම වැළැක්වීම සඳහා මේ භාවිතා කරේ. ඉදිරි හිසෙක්ස් පැත්තේ හිසෙක්ස් පිටපස හිසෙක්ස් සියල්ලම හොඳින් ඇතුළට දමන්න. කන පිටපස ඇති හිසෙක්ස්ද අමතක නොකරන්නේ. එක හිසෙක්ස් එකක් වෙත් පිටතට තිබුණත් විදේශීය දරුවයි ඇතුළුවීම හේතුවක් විය හැකියි. දිග හිසෙක්ස් නම් මුලින් එකට බැඳලා පසුව ඇතුළට දමන්නේ. තප්පේ hat. පොර කපු එක මත තප්පේ පෙළඳින්නේ. පොර කපු එක සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස ගැඹුරට පෙළඳින්න. හිසෙක්ස් පිටතට නොපෙනෙන බව මෙහිදී අවසන් වරට හොඳින් පරීක්ෂා කරන්න. තප්පේ ඇතුළතද නිතරම පිරිසිදු තත්ත්වයෙන් තබා ගන්න. උඩ ඇඳුම් වැඩි ඇඳුම් working coat. ඊළඟට වඩා ඇඳුම් උඩ කොටස් පෙළඳින්න. සපේ apron හොඳින් වස දමන්න. අත්කලවරද හොඳින් සකස් කරන්න. අපිරිසිදු තත්ත්වයෙන් භාවිතා කිරීම නොකළ යුතුයි. තවද පැකට් වල කිසිදු දේවල් නොදැමිය යුතුයි. එය විදේශීය දරුවයි ඇතුළුවීම හේතුවක් විය හැකියි. පීනට් කැල්සියම් වැඩි සඳහා භාවිතා කරන කැල්සියම් ඇඳගන්න. කැල්සියම් පහළ කොටස ඇදගෙන යාම නොවන ලෙස ඔබට ගැළපෙන පෙරමුණේ එක භාවිතා කරන්න. පෞද්ගලික ඇඳුමින් වැඩ කිරීම අනිවාර්යයෙන්ම නොකළ යුතුයි. අපිරිසිදු වූහොත් පරත ස්ථාපනය කරන්න. හොරත් ඇපුරින් green apron. අවසානයේ ඇපුරන් එක පෙළඳින්න. ශරීරයේ ඉදිරි කොටස් හොඳින් ආවරණය වන ලෙස පැළඳ ලුණු හොඳින් බැඳින්න. හිරත් ඇපුරන් එක පිළිගැන්වීම සර්විං සඳහා පමණක් භාවිතා කරන ඇපුරන් එකක. අපිරිසිදු වූහොත් වහම පරත ස්ථාපනය කරන්න. වෙසිකිළියට යන විට අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. සමස්ත වැදගත් කිරුණි. වැඩි ඇඳුම් සීමාවටම පිරිසිදු තත්ත්වයෙන් තිබීම අනිවාර්ය පදනමක්. ඇඳුම් අවසන් කළ පසු දුරුපණේ ඉදිරි අවසන් පරීක්ෂාව කර හිසෙක්ස් දේවල් අපිරිසිදුකම තිබෙයිද සොයා බලන්න. ඉන්පසු වැඩි ඇඳුම් ඇඳගත් පසු අනිවාර්යයෙන්ම අත සුදා ගන්න.